සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා හැමෝටම ඉතින් මේක සුබ කාලයක් නෙමෙයි. ටික කාලයක් ඉතින් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. මොකද සති 3කට විතර පස්සේ තමයි අද මේ වීඩියෝ එකක් අරන් එන්නේ. වීඩියෝ කරන්නවත් වීඩියෝ එකක් ගේන්නවත් පුළුවන් මානසිකත්වයක් තිබ්බේ නෑනේ. මොකද ඒ කාලේ මම හිටියේ අපේ ගෙදර අපේ අම්මලා එහෙ නංගි කැම්පස් එකේ පේරාදෙණිය හොස්ටල් එක යට වුණා. ඒ දේවල් හිතනකොට වීඩියෝ එකක් ගේන්නත් විදිහක් තිබ්බෙම නෑ. ඉතින් මේ දකින්නේ ඔයාලා මං ගෙදර ඊට දවස් 2කට කලින් ඔය මේ කුණාටුව පටන් ගන්න දවස් 2කට කලින් ගෙදර ගියා. ඒ ගෙදර ගිය වෙලාවක ගත්ත වීඩියෝ ටිකක් මේ අම්මලා කුඹුරේ ගිහිල්ලා පොහොර ගහන වෙලාවක්. ඉතින් මේ හැමදේම යට වුණා අපි. කුඹුරු තමයි ඉතින් හැමදේම යට වුණේ. ආයි ගන්නම දෙයක් නැති විදිහට දැන් මාසයක් විතර වෙන ගොයමක් තිබුණේ. පොහොර ගහලා බෙහෙත් ගහලා හැමදේම වෙලා. ඉතින් අපිට නම් නැති උනේ මොකද භූමිය ඉතුරු නැහනේ. වගා කරපු දේවල් විතරයි නැති උනේ. ඉතින් සමහර අයට එහෙම නැහනේ තමන් හිටපු ගෙදර ඉන්න අම්මා තාත්තා නෑදෑයෝ ඒ නැති වුණ අය ඕන තරම් ඉන්නවා. ඉතින් අපිට මේක ආයි වපුර ගන්න පුළුවන් වුණානේ. ඒ නිසා ලොකු ගාණක් නැහැ. ඒ වුණාට ලංකාවේ ගොඩ අයකට හරිම දුක්බර විදිහටනේ ජීවත් වෙන්න උනේ. මොකද ගෙවල් නැති වුණා, සහෝදරයෝ නැති වුණා. ඒක නිසා මේවා සාමාන්‍ය දේවල් කියලා හිතෙනවා. ඔයාලා මේ ආයුධය දකින්නවද? මේක නිකන් කොක්කක් වගේ. අපේ පැත්තේ නම් ගොඩක් අය ගොයන් හදන්නේ මේකෙන්. ඔයාලගේ පැත්තෙත් මේ වගේ දෙයකින් ගොයන් හදනවා නම් කියන්නකො මට. අපි ඉස්සර මේ විදිහටනේ ගොයන් හැදුවේ. ඉතින් කවුද හිතුවේ අපි මේවා හදලා කරලා ගියාට ආයි පහුදා වෙනකොට මේ හැමදේම නැති වෙයි කියලා නේද? ඒක තමයි අර අපිට මේ දවස්වල ගොඩක් අහන්න ලැබෙනවනේ. වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ පොඩි හාමුදුරුවෝ කියන කතාව ඇත්තටම ඇත්ත නේද? ඉතින් මේ කලින් ඔයාලා මේ දකින්නේ කීකිරින්දිය. ඔය තෙල් එහෙම ඔළුවේ ගාන තෙල් එහෙම හදාගන්න ගොඩක් පාවිච්චි කරන අපේ නම් ඕව තමයි ඉතින් අම්මා හදලා දෙන්නේ. කීකිරින්දිය දාලා සැවන්තර මුල් දාලා තමයි ඉතින් පොල් තෙල් එක හදන්නේ ඔළුවේ ගාන්න. ඉතින් මං කුඹුරට ආපු නිසා මේ ටිකත් කඩාගෙන යන්න හිතුවා. ඉතින් මේ දේවලුත් කඩාගෙන එදා උදේ පුතාට උණ වගේ තිබුණ නිසා මං වැස්සම ගෙදර ආවේ මාතලේ ආවේ. වහින වෙලාවෙම මොකද එදා මං ගෙදර ආපු එකත් හොඳයි කියලා හිතුණා. එනකොට නම් මොරකා කන්දේම ඇරලා තිබුණෙත් නැහැ. මං ආපු දවසේ තමයි මොරගහ කන්දේ මැහැරලා ඒ පාලම ගහගෙන ගිහින් ඒ දේවල් උනේ. ඉතින් බලන්නකෝ අපි හිතන දේවල්ද වෙන්නේ මේ ලෝකේ නේද? ඇත්තටම දැන් වෙන දේවල් දැක්කම අනාගතය ගැන ගොඩක් දේවල් ප්ලෑන් කරන්නත් අමාරු කාලයක් තමයි. මොකද මේ අපි ගෙවන මොහොත ගොඩක් සතුටින් පින් දහම් කටයුතු කරලා ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ගහ දැක්කම මොකද හිතෙන්නේ? අපි නම් චූටි කාලේ අර ඔය ගහේ තියෙන නිකන් දැල්ල ඒක නිකන් නියපොත්තක් වගේනේ. චූටි කාලේ ඉතින් අපි ඔව නියපොතු දිගයි කියන්නේ නියපොතු වල අලවගෙන ඉන්නවා. ඉතින් මේ අපේ ගෙදර මාතලේ එදා දවස් කුණාටු දවස් 2කට විතර පස්සේ ඇත්තටම ගේ ඇතුලේ මේ ගෙදරට පිටින් ඔය නම් උල්පත් ඔය වගේ ලොකු උල්පතක් ඒ වගේම සාමාන්‍ය උල්පත් ගොඩාක් තිබුණා. මේ බලන්නගේ ලොකු උල්පතෙන් ගලාගෙන යන වතුර හරිම පිරිසිදු වතුර තමයි ගලන්නේ. ඕක සතියක් විතර තිබුණා ඔය උල්පත. ගේ ඇතුළත් ඒ වගේ ගේ ඇතුලේ එක තැනකින් වතුර එන්න පටන්ගෙන තිබ්බා. ඒ දවස්වල ගෙදර ඉන්න බය නිසා අපි හැමෝම හිටියේ මහත්තයාගේ මහ ගෙදර. පහුවදා උදේ ඇවිල්ලා බලනකොට ගේ ඇතුලේ වතුර පිරීලා. වතුර පිරීලා කියන්නේ වතුර මුළු ගේම ගලාගෙන ගිහින් සාලේ දොරිනුත් එළියට යනවා. ගේ ඇතුලේ ආපු උල්පත් වල වතුර වලින්.
ඉතින් ඒ ටිකේම මහත්තයාගේ මහගෙදර තමයි හිටියේ. මේ තියෙන්නේ වැහි මන්දිවට අර අලි මන්දිවට කොටි වගේ කොටි නෙමෙයි අලි. ඒ වැහි දවස්වලම අලි ඇවිල්ලා අපිත් ගෙදර හිටියේ නෑනේ. කරපු විනාශය ඉතින් මුළු අත්තෙම තිබුණ කෙසෙල් ගස් හැමදේම අලි ඇවිල්ලා විනාශ කරලා තිබුණා. ඔය විදිහ තමයි ඉතින් අපේ ඔය දවස් ටික ගත වුණේ. මින් ඉදිරියට අපි කාටවත් ඔය වගේ දවස් නම් ආයි එන්න එපා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ගිහින් එන්නම්.